ඔයාලා හැමෝටම සුබ දවසක්. හැමෝම සාදරයෙන් පිළිගන්නවා වෙනද වගේම අද මම අරගෙන ආවේ ගෑවුනතර බත් කන්න පුළුවන් ඕනම බත් වර්ගයකට ගැලපෙන ඒ වගේම ඕනම පාටි එකකට ගැලපෙන විදිහට හදා ගන්න පුළුවන් රසම රස චිකන් ඩෙවල් එකක්. ගොඩාක්ම රසයි මේ විදිහට පේස්ට් එක හදාගෙන චිකන් ඩෙවල් එක හදා ගන්න පුළුවන්. වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. channel එක subscribe කරන්න, වීඩියෝ එක like කරන්න, අවශ්‍ය කරන දේවල් ටික වීඩියෝ එකේ සඳහන් කරලා තියෙනවා. ඒ පිළිලින්ම අරගන්න. මුලින්ම චිකන් ටික බෙදගමු. පෑන් එකක් ලිපේ තියාගන්න. චිකන් ටික බෙද ගන්න පුළුවන් ප්‍රමාණයට තෙල් ටිකක් දාගන්න. ඔයාට පේනවා ඇති මම චිකන් ටික බෙදගන්නේ ගැඹුරු තෙලින් නෙවෙයි. කපලා පිරිසිදු කරගත් චිකන් කෑලි ටික දාලා හොඳට බෙදෙන්න තියාගන්න. ගොඩාක්ම තෙල් අවශ්‍ය වෙන්නේත් නැහැ. දැන් චිකන් කෑලි ටික හොඳට බෙදලා තියෙනවා. දැන් චිකන් කෑලි ටික වෙනම අරගන්න. දැන් හරි. දැන් ඒ පෑන් එකටම ඒ තියෙන තෙල් ටිකටම තලාගත්තු ඉඟුරු සුදුලුණු ගම්මිරිස් කපාගත්තු ලූණු ඒ දේවල් ටික දාගන්න. තක්කාලි රම්පේ කරපිංචා අමුමිරිස් ඒ දේවල් දාගන්න. දැන් මේ ඔක්කොම ටික හොඳට ටෙම්පරාදු වෙන්න තියාගන්න. හොඳට තැම්බිලා මේ ටික හොඳට පොඩි වෙනකන් ටෙම්පරාදු වෙන්න ඕන. දැන් රස අනුව ලුණු දාගන්න. දැන් දාගන්න ඔයා කන සැර අනුව කෑලි මිරිස් කුඩු බෙදපු කළු කුඩු චුට්ටක් දාගන්න තේ හැඳි භාගයක් විතර. එතකොට ලස්සන පෙනුමක් ගන්න පුළුවන්, රසයනොත් වැඩි කරගන්න පුළුවන්. දැන් මේ දේවල් ටික හොඳට කලවම් කරගන්න. දැන් මේ ටික හරි ගානට තෙලෙන් ටෙම්පරාදු වෙලා තියෙනවා. දැන් මේකට මම දාගන්නවා වතුර ටිකක්. මම අරගත්තු හැන්දෙන් වතුර හැඳි දෙකක් විතර දාගන්නවා. දාලා හොඳට කලවම් කරගන්න. හැන්දෙන් මේ ටික හොඳට පොඩි කරගන්න. ටිකක් මේක අර ක්‍රීමි ගතියට වගේ එන්න ඕන. දැන් මේකට මම දාගන්නවා ඩාර්ක් සොය සෝස්. සොය සෝස් දාගන්න මේසෙ හැඳි එකක් පමණ. දාලා හොඳට කලවම් කරගන්න. දැන් මම මේකට දාගන්නවා පැණි රස තියෙන තක්කාලි සෝස් ටිකක්. තක්කාලි සෝස් ගෙදර නැති අයට තක්කාලි ගෙඩියක් හොඳට බ්ලෙන්ඩර් කරලා ඒකට දාගන්න පුළුවන් සීනි චුට්ටක්. එතකොට ඔයාට ඒකේ පැණි රසයක් ගන්න පුළුවන්. දැන් ඔයාට පේනවා මේක සාමාන්‍ය ගානට ක්‍රීමි ගතියට තියෙනවා. දැන් බෙදාගත්තු චිකන් ටික දාලා හොඳට කලවම් කරගන්න. ඔයාට ගෙදර තියෙනවා නම් අමු මිරිස් ටිකක් මේ වෙලාවේදී හොඳට අමු මිරිස් කරල් 6-7ක් පළලා දාගන්න පුළුවන්. එතකොට ගොඩාක්ම රසයි. හොඳ කටට සැරට මේ චිකන් ඩෙවල් එක තියෙනවා මාරම රසයි. මාළු මිරිස් ඒ දේවල් මුකුත් අවශ්‍ය වෙන්නේ නැහැ. මේ විදිහට හදාගන්න ගෑවුන තැන බත් කන්නත් පුළුවන්. ඒ වගේම ඕනම පාටි එකකට උනත් ගැලපෙනවා මේ විදිහට චිකන් ඩෙවල් එක හදාගත්තම. කහ බත් එකට ගැලපෙනවා එළවලු බත් වර්ග වලට. ඒ වගේම ඕනෑම බත් වර්ගයකට ගැලපෙනවා මේ විදිහට හදාගත්තම. ගොඩාක්ම රසයි. ඒ වගේම රොටි කන්න, පාන් කන්න ඒ වගේ දේවල්ටත් ගොඩාක්ම හොඳයි. අනිවාර්යයෙන්ම ඔයත් හදලා රස බලන්න මේ ක්‍රමයට. ළඟම සිංහල අලුත් අවුරුදු වලට කෑම මේසෙට මේ වගේ ලස්සනට පෙනුමට රසට චිකන් ඩෙවල් එකක් හදලා තියන්න. ඕනම පාටි එකකටත් ගැලපෙනවා. මගේ වීඩියෝ එක හොඳයි නම් යහළුවන්ට බලන්න ෂෙයා කරන්න. ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මගේ channel එක subscribe කරන්න, වීඩියෝ එක like කරන්න. නැවත රසවත් වටිනා වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලා හැමෝටම බොහොම ස්තුතියි.